හෙල්ලෝ ගයිස් ඔන්න සුබ දවසක් කියලා පිළිගන්න ඕන අද වීඩියෝ ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න යන්නේ බජට් රේන්ජ් එකට ගන්න පුළුවන් සුපිරි ඉයර්බඩ්ස් එකක් ගැන තමයි ඔන්න අද වීඩියෝෙන් කතා කරන්න යන්නේ මෙන්න මේ ඉයර්බඩ් එක බජට් රේන්ජ් එකට ගන්න පුළුවන් සුපිරි ඉයර්බඩ් එකක් ඒ මොකද කිව්වොත් මෙන්න මේ බජට් රේන්ජ් එකේ ෆීචර්ස් ගොඩක් තියෙනවා මෙන්න මේ බජට් එකට හම්බෙන කිසිම ඉයර්බඩ් එක හම්බෙන්නේ නැති ෆීචර්ස් ගොඩක් මෙන්න මේ ඉයර්බඩ් එකේ ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා අපි වීඩියෝ එකට ගිහිල්ලා මෙන්න මේ විස්තර ඔක්කොම ටික වගේම මෙන්න මේ ඉයර්බඩ් එක 2025ට ගැලපෙනවද කියලාත් අපි මේ වීඩියෝ එකෙන් බලමු. හරි වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. හරි අපි එහෙනම් වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. ඉයර්බඩ් එකේ ෆිසිකලි අපිට ට්‍රාන්ස්පේරන්ට් ලුක් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම කිව්වොත් මේකටම යුනික් ඩිසයින් එකක් තමයි මේගොල්ලෝ අපිට දීලා තියෙන්නේ. මේකේ මොඩල් එක ගැන කතා කරොත් Y62 කියන මොඩල් එක තමයි මෙන්න මේක. මේක බජට් රේන්ජ් එකේ ඉයර්බඩ් එකක්. මේක බජට් රේන්ජ් එකේ ඉයර්බඩ් එකක් වුණාට අපිට ලොකු ගාණක් දීලා ගන්න ඉයර්බඩ් එකකවත් බලා ගන්න නැති ෆීචර්ස් ගොඩක් මෙන්න මේකේ තියෙනවා. බැටරි පර්සන්ටේජ් එක ඉන්ඩිකේට් කරනවා වගේම ඉයර්බඩ්ස් දෙකේ charge එක වෙනම අපිට මේගොල්ලෝ ඩිස්ප්ලේ කරනවා මෙන්න මෙතන ෆ්‍රන්ට් එකෙන්. මෙන්න මේ ඉයර්බඩ් එකේ ප්‍රයිස් එක මම වීඩියෝ එකේ අන්තිමට මෙන්ෂන් කරන්න. මේකටම යුනික් ඩිසයින් එකක් තමයි මම කලින් කිව්වා වගේම තියෙන්නේ. මේ ප්‍රයිස් එකට යන්න පුළුවන් බේස්ම ඔප්ෂන් එක මෙන්න මේ ඉයර්බඩ් එක Y62 කියන මොඩල් එක. ඒක විදිහට type C කේබල් එකක් වගේම මේක මිලදී ගන්නකොටම ඒ කේබල් එකත් අපිට හම්බ වෙනවා. මෙන්න මේ ඉයර්බඩ්ස් එක මිලදී ගන්නකොටම මම මේක මිලදී ගත්තේ තෙමු එක හරහා. ඔයගොල්ලන්ටත් link එක මම දාලා තියන්නම් පහළ description එකේ. ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් link එක click කරලා ගිහිල්ලා ඔයගොල්ලෝ තෙමු එක හරහා මෙන්න මේ ඉයර්බඩ්ස් එක මිලදී ගන්න. මෙන්න මේ ඉයර්බඩ්ස් දෙක මට වුණා $5ක් වගේ මුදලක් ආසන්න වශයෙන් රුපියල් 1500ක විතර මුදලක් වුණා මට මේ ඉයර්බඩ්ස් එක ලංකාවේ රුපීස් වලින්. මේ ඉයර්බඩ්ස් එක ඔයගොල්ලන්ට තෙමු එක හරහා ගිහලා මිලදී ගන්න පුළුවන්. description එකේ link එක තියෙනවා. budget range එකට යන හොඳම ඉයර්බඩ්ස් එක. එහෙනම් ඔයගොල්ලෝ ගිහිල්ලා මෙන්න මේ ඉයර්බඩ්ස් එක කැමති කෙනෙක් ඉන්නවා නම් purchase කරගන්න. premium quality ඉයර්බඩ් එක budget එකට ගන්න පුළුවන්. සුපිරි ඉයර්බඩ්ස් දෙකක් තමයි මෙන්න මේ ඉයර්බඩ් එක. ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඉල්ලා දෙමු එක හරහා මෙන්න මේ ඉයර්බඩ් එක මිලදී ගන්න. හරි අපි කතා කරමු මෙන්න මේ ඉයර්බඩ්ස් එක ඇයි ඔය 2025ට ගන්න ඕනේ. මෙන්න මේ ඉයර්බඩ්ස් එකේ තියෙන විශේෂත්වය මොකද්ද? වෙළඳපොලේ තියෙන මෙන්න මේ වගේ ඉයර්බඩ්ස් වෙළඳපොලේ තියෙන මෙන්න මේ වගේ ඉයර්බඩ්ස් එක බලනකොට ඕගොල්ලන්ට ලෝ ප්‍රයිස් එකකට හම්බෙන හොඳම ඉයර්බඩ්ස් එක 2025ට ඇත්තටම මෙන්න මේ ඉයර්බඩ්ස් එක ඕගොල්ලන්ට ගැලපෙනවා. ඕගොල්ලන්ට ලෝ ප්‍රයිස් එකකට ගන්න පුළුවන් හොඳම ඉයර්බඩ් එකක් තමයි මෙන්න මේක. බය නැතුව මෙන්න මේ ඉයර්බඩ්ස් එක ඕගොල්ලෝ choose කරන්න 2025ට. හරි අදට මම එන වීඩියෝ එක එන්ඩ් කරනවා. ඔයගොල්ලෝ හැම දිනකටම සුබ දවසක් කියලා වීඩියෝ එක එන්ඩ් කරනවා. මේ වගේ ඉන්ටරෙස්ටිං වීඩියෝස් බලන්න channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අදට අපි කැපුණා හැමෝටම ජය වේවා.